නිසල දීවරක්. සිවන පරිච්ඡේදයේ වෙන වෙන කලින් දැනුණු දේවල්. අමිලගේ පර්යේෂණ වැඩි ඉවර වෙන්න තව දවස් ටිකක් විතරයි තිබුණේ. එයාට නගරයට යන්න සිද්ධ වෙනවා කියන එක සුරංගනීගේ හිතට ලොකු දුකක් ගෙනාවා. දවසක් හවස සුපුරුදු විදියට එයාලා දියපහර ළඟදී හමු වුණා. හැබැයි අද දෙදෙනාගේම මුහුණවල තිබ්බේ හිනාවක් නෙවෙයි දුකක්. අමිල, ඔයා යනව නේද? සුරංගනී කතා කළා. එයාගේ කටහඬ වෙවුලුවා. අමිල සුරංගනී දිහා බැලුවා. එයාගේ හිතට දුකක් දැනුණා. "ඔව් සුරංගනී, මට යන්න වෙනවා. මගේ වැඩ ටික ඉවරයි." නගර ජීවිතේ හරිම වෙනස් අමිල. ඔයා එහි ගියාම මාව අමතක වෙයිද? සුරංගනී පොඩි බයකින් ඇහුවා. "නෑ සුරංගනී, මම කවදාවත් ඔයාව අමතක කරන්නේ නෑ. මේ නිසල දීවර මට ඔයාව හැමදාම මතක් කරාවි." අමිල කිව්වා. එයාගේ කටහඬේ තිබුණු විශ්වාසයක්. ඒ හවස එයාලා ගොඩක් වෙලා දියපහර ළඟ ගත කළා. එයාලගේ හිතට ආපු දුක උනත් එකිනෙකාගේ ආදරයයි සෙනෙහසයි එයාලට අස්වැසිල්ලක් වුණා. අමිලට තේරුණා මේ ගමේ ජීවිතේ එයාගේ හිතට ලං වෙලා තියෙනවා කියලා. තව සුරංගනී එයාගේ ජීවිතේ කොටසක් වෙලා කියලා. නිහඬ බවක් දෙන්න අතරේ පැතිරුණා. දියපහරේ ගලන වතුර සද්ද විතරයි අවට පරිසරයේ ඇහුනේ. සුරංගනී දියපහර දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස් කඳුලින් පෙරලා තිබුණා. "ඔයා නැතිව මට මේ ගම හරිම පාළුයි වෙයි අමිල. මේ දියපහරත් අවට පරිසරයත් මට ඔයාව මතක් කරાવી." එයා මුමුණලා කිව්වා. අමිල සුරංගනීගේ අත ගත්තා. "සුරංගනී, මටත් මේ ගම අමතක කරන්න බෑ. විශේෂයෙන්ම ඔයාව. මේ දියපහර මාව ගමට බැඳලා තියෙනවා වගේ දැනෙනවා." එයාලා දෙන්නටම තේරුණා එයාලගේ අතරේ තිබුණේ නිකම්ම යාළුකමකට වඩා ගැඹුරු සම්බන්ධයක් කියලා. ඒක ආදරේ වුණා. හැබැයි නගරේ ගමේ ජීවිතේ තිබුණ ලොකු වෙනස එයාලගේ ආදරයට බාධාවක් වෙයිද? ඊළඟ දවස්වලදී අමිල සුරංගනී එක්ක ගමේ තැන් තැන්වලට ගියා. එයාට ගමේ මිනිස්සුත් එක්ක කතා කරන්න එයාලගේ සරල ජීවිතේ තවත් ලං වෙලා අත්විඳින්න අවස්ථාව ලැබුණා. ගමේ මිනිස්සු අමිලව හරිම කරුණාවෙන් බාරගත්තා. එයාලා සුරංගනී අමිලයි අතරේ ඇතිවුණු සම්බන්ධය ගැන හොඳට දැනගෙන හිටියා. විශේෂයෙන්ම සුරංගනීගේ නැන්දා වන නන්දා නැන්දා අමිලට ගොඩක් උදව් කළා. එයා සුරංගනීව පොඩි කාලේ ඉඳන් බලාගත්ත කෙනා වුණ අතර අමිල ගැනත් එයාට කරුණාවක් තිබ්බා. "අමිල පුතේ, අපේ සුරංගනී හරිම අහිංසක ළමෙක්. එයා සොබාදහමට හරිම ආසයි. මේ දියපහර එයාගේ ජීවිතේ වගේ." නන්දා නැන්දා අමිලත් එක්ක කතා කරනකොට කිව්වා. අමිල එයා දිහා බලා හිනා වුණා. එයාට තේරුණා සුරංගනීගේ ජීවිතේ දියපහරට තිබුණේ කොච්චර වැදගත් තැනක්ද කියලා. එයාගේ පර්යේෂණ වැඩ ඉවර වෙන්න තව තියෙන්නේ හරිම ටික කාලයයි. එයාගේ හිතේ තිබුණේ ලොකු අවිනිශ්චිතතාවයක්. එයා ආපහු නගරයට යන්න ඕනේද? නැත්නම් මේ ගමේ සුරංගනී එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේද? නිසල දීවර එයාට හරි පාර පෙන්නයිද? පස්වන පරිච්ඡේදයේ අන්තිම තීරණය මීළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. ස්තුතියි.